ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝටම. අද මම කතා කරන්නේ ඩාලාස් එකේ මේ 11 දෙන ඔෆර් එක ගැන. ඉතින් මේක ගැන හැමෝම ගොඩක් අය දන්නවත් ඇති, සමහර අය දන්නේ නැතුව ඇති. ඉතින් මම දන්නේ නැති අයට කියන්නම්. මේකෙන් ඔයාලට ගන්න පුළුවන් සෞන්දර්ය රෑ 8 වෙනකොට හරියටම 8 වෙනකොට තප්පරයක් ඇතුළත ඔයාලට මේ තෝරගන්න බඩු මේ තියෙන මිලට ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 11ට තියෙනවා 111ට 1111ට ඒ වගේ ගණන් වලට තියෙන. ඉතින් අපිට මේ තප්පරය ඇතුළත ගන්න පුළුවන් නම් ඔයාලට කරගන්න පුළුවන් ඔයාලගේ භාණ්ඩේ. ඉතින් බලන්න පුළුවන් මේ විදිහට දැන් මම දාලා තියෙන්නේ මම මෙතන දැන් අද පෙන්නන්නේ මොනවද තියෙන්නේ කියලා. එනකොට ඔයාලට කැමති දෙයක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මේකේ කැටගරිස් වල තියෙනවා 11ට රුපියල් 11ට දෙන ඒවා. දැන් ඔයාලට මම පෙන්නනවා කොහොමද ඔෆර් එක ඇතුළට යන්නේ කියලා. මේ විදිහට ගිහිල්ලා මෙතන ඔයාලට පෙන්නයි 11 ඩීල්ස් ටික මෙගා ඩීල්ස් තියෙනවා. මෙගා ඩීල්ස් වල ගොඩක් අඩු කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් පහලට යනකොට ඔයාලට පෙන්නයි වෙනම පහලට යනකොට බලන්න මේ තියෙන ඔක්කොම හරි. මේ තියෙන get ready for this deal set කියලා. ඒ කියන්නේ රුපියල් 11ට 111ට 1111ට 11111ට ඔය ගණන් වලට තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ගිහලා බලමු 11කට තියෙන මොනවද කියලා. හරි, මේ විදිහට ඔයාලට තෝරගන්න ගොඩාක් අයිටම්ස් තියෙනවා ඒකේ. මම කලින් බලලා මම මේ ඇඩ් කරගෙන තියෙන්නේ කාට් එකට මම දාගෙන තියෙන්නේ. දැන් ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන රුපියල් 11ට තියෙනවා. එතන තියෙනවා ගොඩක් වටිනවා. මෙතන මම දාගෙන තියෙන මේ ඒකට වලට තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එක ඒකත් මම දාගෙන තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මම දාගෙන තියෙනවා කාට් එකට. ඉතින් ඔයාලට කැමති දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ සමහර ඒ වගේ මිල වැඩිපුර පෙන්නනවා කාට් එකට දාගත්තාම. ඉතින් ඒක ගැන හිතන්න එපා. ඔය තියෙන්නේ දැන් ඔය එක ගණන් වැඩි ගණන් වලට තියෙනවනේ ඒවා. එතකොට හරියටම සඳුදා රෑ 8 වෙනකොට හරියටම 8 වෙනකොට ඕකේ මිල රුපියල් 11කට අඩු වෙනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ තප්පරය ඇතුළත වැඩි කරන්න. දැන් මේක රුපියල් 11යි කියලා සේල් එකේ 11යි කියලා තිබ්බට 1300ක් කරනවා මිල මේකේ. දැන් ගන්නවා නම් මම මේක ඇඩ් කරන්න තියෙන නිසා මම පෙන්නන්නේ. ඕල්රෙඩි ඇඩ් කරන්න තියෙනවා කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ඇඩ් කරගෙන තියාගන්න පුළුවන්. සඳුදා එතකොට හවස හරියටම රෑ 8ට ඔයාලා මේ කවුන්ට්ඩවුන් එක බලන්න ඉඳලා මේ කවුන්ට්ඩවුන් එකක් තියෙනවා. මේ කියන වෙලාව කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඒ වෙලාව බලන් ඉඳලා හරියට මේ තප්පරය ඇතුළත ඉක්මනට ඔයාලගේ ෆින්ගර් ෆාස්ට් එක කියන්නේ ඔය ඇඟිල්ලේ වේගය අනුව තමයි වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ඉක්මන් කරොත් නම් මම මේකත් ඇඩ් කරන්න තියෙන නිසා මගේ දැන් කාට් එක පුල් වෙලා තියෙන්නේ. ඉතින් කාට් එක පිරලා නිසා මට මොකද ඇඩ් කරන්න බෑ. මම පුළුවන් ඔක්කොම ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලත් එහෙම Tamanට අවශ්‍ය දේවල් මෙතනින් සිලෙක්ට් කරගෙන ඇඩ් කරගන්න කාට් එකට. ඒ කියන්නේ තප්පරයක ඇතුළත අපි ගන්නවා නම් අපිට දැන් ඇඩ් කරගෙන තියාගන්න ඕනේ. ඒ වෙලාවට අපිට ඇඩ් කරගන්න බෑ. ඇඩ් කරන්න ගියොත් අපිට ටයිම් මදි වෙනවා. ඉතින් අපි ඇඩ් කරලා තියාගන්න අපිට අවශ්‍ය දේවල් මේ ගොඩාක් දේවල් පෙන්නනවා. ඉතින් අපිට කැමති දේවල් වටිනවා කියලා හිතන දේවල් ඇඩ් කරලා තියාගන්න. ඒ කියන්නේ දැන් ඕකේ මෙහෙම තව දෙයක් තියෙනවා. පෙලක්කේ වගේ කෑෂ් ඔන් ඩිලිවරි සපෝට් කරන්නේ නැහැ. ඉතින් එතකොට අපි කරන්න තියෙන කාඩ් පේමන්ට් එකක් විදිහට තමයි කරන්න තියෙන්නේ. එතකොට මේකේ ඩිලිවරි charges කියලා රුපියල් 300ක් වෙනම ඇඩ් වෙන්නෙත් නැහැ. මේක ඩිලිවරි ෆ්‍රී. මේ ඔෆර් එකට ඩිලිවරි ෆ්‍රී තමයි දෙන්නේ. ඉතින් ඔයාලට කලින් කරන්න තියෙන එකේ කාඩ් එකට මේ අයිටම්ස් ටික ඇඩ් කරගෙන බැංක් කාඩ් එකකුත් ඇඩ් කරගන්න ඕනේ. මම ඔයාලට මේක අවසන්ට කියන්න බැංක් කාඩ් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. අපිට කලින් නම් ඔප්ෂන් එක තිබුණා වෙනම ඇඩ් කරගන්න. දැන් ඩලාස් එකේ ඔප්ෂන් එක දෙන්නේ නැහැ අපිට කාඩ් එක ඇඩ් කරගන්න. ඉතින් ඒකටත් මම ක්‍රමයක් කියන්නම්. අවසන්ට ඉතින් මේ බලන්න මේක රුපියල් 11යි වෙන්නේ මේ වගේ හෙඩ්සෙට් එකක්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මම ඇඩ් කරගෙන තියෙන්නේ. මගේ කාඩ් එක දැන් ඔය කාඩ් එක පිරලා කියලා තියෙන්නේ. දැන් දාගන්න බෑ එතකොට මොකුත්. ඔම් බලන්න ඔයාලට දැන් පෙන්නන්න මේකේ තියෙන ටිකක්. දැන් අපි ළඟට බලමු රුපියල් 111ට මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන ගොඩක් දේවල් මම මේකෙන් ඔය RGB wireless speaker එක සිලෙක්ට් කරගත්තා. ඇඩ් කරගත්ත කාඩ් එකට. ඒ වගේ මම ගොඩක් අයිටම්ස් ඇඩ් කරලා තියෙනවා. ඔයාලත් බලලා කැමති ඒවායින් ඇඩ් කරගන්න. ඒක ඉතින් Tamanට කැමති දේවල් කැමති විදිහට ගොඩක් දේවල් තියෙනවා මේකේ ගන්න. අනිත් එක 1111ටත් හොඳ අයිටම්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒකෙනුත් ගන්න පුළුවන්. 11111ට තියෙනවා TVs අනමන ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් කැමති නම් ඒව ගන්නත් පුළුවන්. මම මෙතන පෙන්නන මම ඇඩ් කරගත්ත ස්පීකර් එක දැන් මේකේ මම හොයන්නේ ගොඩක් තියෙන නිසා හොයාගන්න අමාරුයි. ආය මුල බැනර් එකේ නම් තියෙනවා. එතනින් අරගෙන පෙන්නන්න මම ඔයාලට මෙතනින් හොයාගන්න බෑ වගේ. බලමු හොයාගන්න පුළුවන්ද කියලා. ස්පීකර් එක වටිනවා. රුපියල් 111කට ඉතින්
රයිට් මේක තමයි මම ඇඩ් කරගත්තේ. මෙතනින් ඔයාලට ඇඩ් ටු කාර්ට් කරගන්න තියෙන්නේ. මෙතනින් අවශ්‍ය ටික මේ තියෙන්නේ. දැන් මේ පාට ඇඩ් ටු කාර්ට් එකට මේ ඇඩ් කරගත්තාම ඔක්කොම කාර්ට් එකට අපිට පහසුයි ඒ තප්පරය ඇතුළත ගන්න පුළුවන්. ඉතින් නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. තව ඔයාලට මේකේ බලන්න පුළුවන් මොන මොනවද තියෙන්නේ කියලා. තව දෙයක් කියන්න ඕනේ. තව මෙතන තව වාසියක් තියෙනවා මේකේ ඩරස් එකේ. තව ෆෝ එකක් දීලා තියෙනවා මේ 11 සේල් එකටම. ඔයා කැමති දෙයක් ටීවී එකක් තියෙනවා. මම හිතන්නේ එතන ගොඩක් බඩු තියෙනවා. මේ තියෙන්නේ 42999 43000 ටීවී එකක්. මේක තමයි මේ රුපියල් 11111ට මම හිතන්නේ. ඔව් 11111ට දාලා තියෙන මේක. ඉතින් වටිනවා. ඔයාලට ගන්න පුළුවන් වුණොත් මේක try කරලා බලන්න පුළුවන් වෙයි. බැරි වෙන එකක් නෑ. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා offers වලට මේකෙන් ගන්න. පොඩක් බලන්න ඔයාලට ගැලපෙන මොනවාට තියෙනවා නම් කාර්ට් එකට ඇඩ් කරලා තියාගන්න. තව එකක් තියෙනවා මේකේ මේ 1 rupee game කියලා. මේක නම් chance එක තමයි. රුපියලකට මේකේ ටීවී එකක් තියෙනවා ගල් 55. ඊට පස්සේ එයා කන්ඩිෂන් එකක් තියෙනවා. මේ තියෙන එකත් රුපියල. ඒකට මම මේක ඇඩ් කරන්න පෙන්නන්නම් ඔයාලට. මම දැන් මේක බයි කරගන්නවා. මේක රුපියලක් වගේ නෙවෙන්නේ මට ඒකෙත් අර වවුචර්ස් තියෙන හින්දා ඒක රුපියලක් අඩු වෙලා තියෙනවා ඒකත්. ඉතින් මට ෆ්‍රී තමයි මේක තියෙන්නේ. අර පේන්නේ නැති පේමන්ට් සක්සස් දැන් මම ඒක පේමන්ට් කරලා තියෙන. දැන් මම ඕකේ විනර් වුණොත් මට ටීවී එක හම්බ වෙනවා. ඉතින් ওই විදිහට මම එයා කන්ඩිෂන් එකක් දාගෙන තියෙන්නේ. රුපියලකට තියෙන එකත්. ඔය තියෙන අනිත් එක සෙකන්ඩ් ප්‍රයිස් එක. ඒකත් දාගෙන තියෙන්නේ බලමු. දිනුවොත් හම්බ වෙනවා. ඒක හම්බුනොත් මම ඒකත් වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මේ විදිහට කාර්ට් එකට යන්න පුළුවන්. කාර්ට් එකට ගිහම ඔයාලට පේනවා අපි ගත්ත ටික. එතනින් ගත්ත ටික සිලෙක්ට් කරගත්තාම ඔය විදිහට තියෙන්නේ. ඉතින් මම ඇඩ් කරගත්ත ටික ඔයාලටත් පුළුවන් කැමති ටිකක් ඇඩ් කරගන්න. ඔය දැන් ඔය වැඩිපුර ගණන් තිබ්බට බය වෙන්න එපා. ඔවා හරියටම සඳ රෑ 8 වෙනකොට ඔය ගණන් අඩු වෙනවා. රුපියල් තිබුණ ගානට 11 නම් 11 111 ඒ වගේ ගණන් වලට අඩු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඇඩ් කරගන්න. පේමන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් මෙහෙමයි පේමන්ට් එක කරගන්නේ. අපි ඒ වෙලාවට ඇඩ් කරපු ටික සිලෙක්ට් කරලා පේ නව් දුන්නාම මෙතනින් අපිට ඔප්ෂන් ටිකක් එනවා පේ කරන්න කොහොමද කියලා. දැන් මෙතන ඔයාලට පේනවා ඇති කෑෂ් ඔන් ඩෙලිවරි එක අවైలබල් නෑ මේ ඔෆර් එකට. ඉතින් එතනින් අපිට ගන්න පුළුවන් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් කියන එක. ඉතින් මේ විදිහට ගිහිල්ලා දැන් මෙතනට ගියාම එතන පෙන්වනවා ඇති ඔයාලට කාඩ් නම්බර් එක XY date එක ගන්න මම ඒ ටික දාපුවාම දාලා ඕකේ කරගන්න තියෙන්නේ. ඒක කරගන්න වෙලාව මදි. ඒ නිසා මම ඔයාලට කියන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. දැන් මෙතන මේ ටික දාගෙන සේව් කරගන්න ඕන නම් දැන් මෙහෙම කරන්න පුළුවන් ඔයාලට. දැන් අපි කාඩ් එකේ සල්ලි දැන් කාඩ් එකේ අඩු ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඊට වැඩිය කාඩ් එකේ තියෙන මිලට වැඩිය වැඩිපුර ප්‍රමාණයක් වටිනාකමක් තියෙන භාණ්ඩයක් සිලෙක්ට් කරගෙන දැන් මගේ කාඩ් එකේ දැන් මේ වෙලාවේ මෙච්චර 7897ක් නෑ. ඒ නිසා මම දාගෙන තියෙන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේ විදිහට දාලා සේව් කරගන්න. ඔයාලට යටින් පේනවා මෙතන මේ කාඩ් එකේ ඩීටේල්ස් ටික මේ අපි පේමන්ට් එක කරාම ඒක සක්සස් වුණත් නැතත් ඒකෙම සේව් වෙනවා කාඩ් එකේ. ඉතින් එතකොට අපිට ඒක සේව් වුණාම ඔයාලට මේකේ පෙන්වන විදිහට ඒක ඔටෝමැටිකලි සේව් වුණාම අපිට පුළුවන් ඒක මේ ඊළඟට පේ කරනකොට එතනින් පෙන්නනවා. ඉතින් ඒක chance එක ගන්න පුළුවන්. ඒක හරියට බලලා වැඩේ කරගන්න. මේක ලොකු දෙයක් නෙමෙයි. හරි ඉතින් සුබ වදන හැමෝටම සාර්ථක වෙන්න කියලා. සමුදා රෑ 8ට හරියටම තප්පරයක් ඇතුළත මේ ටික